ඈ බං කාලකන්නේ විපක්ෂේ. කාලකණි විපක්ෂේ ඉන්නව නේද? උඹලට මොකද්ද අවශ්‍ය තියෙන්නේ? ලබන මාසේ ඇවිල්ලා ජනතාව එක්ස්ප්‍රෙස් කරගෙන එකතු කරගෙන පාරට බහින්න ඉඳන් ඉන්නේ. පාරට බහැලා ජනාධිපතිතුමා අනුර කුමාරව එලවන්න දෙන්නේ. ඈ උඹලට මේ අර හොරකම් කරන්න බෑනේ, හොරා කන්න බෑනේ. දැන් මාටි ගාන්න බෑනේ නේද? හොර බේත් වංචාව කරන්න බෑ, පෝර වංචාව කරන්න බෑ නේද? පෙට්‍රෝල් එකෙන් අම්බ කරන්න බෑ නේද? හොරුන්ට ඇවිල්ලා මාටි ගාන්න බෑ, උඹලට අල්ලස් ගන්න බෑ නේ. ඒකාබද්ධ වෙලා විපක්ෂ ඔක්කොම ඒකාබද්ධ වෙලා ජනාධිපතිතුමාව එලවන්න. උඹලා හිතපු ගමන්ම එලවන්න පුළුවන්. මේ රටේ ඉන්න ජනතාවට දන්නේ නැහනේ නේද? අනුර කුමාර ජනාධිපතිතුමා මොනවද කරන්නේ කියලා. උඹලට නම් එවිලා මාර අමාරුවක් තියෙන්න බෑ. රටක් හැදෙන්න තොපි කැමති නෑ. මේ රටේ ඉන්න ජනතාව සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වෙන එක තොපි කැමති නෑ. ඒ ජනතාවට නෙමෙයි උමනාව තියෙන්නේ. පාරට බහැලා ජනාධිපතිතුමාව එලවන්න තොපින්ට උමනාව තියෙනවා. හොරුන්ට උමනාව තියෙන්නේ. හොර තක්කඩියෙන්ට උමනාව තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉඳගෙන පම්පෝරි ගානවා, කෑ ගානවා, තොපි මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා තොපි මොනවද කරේ? 75 76 වසර මේවිලා තොපි මොනවද කරේ? මේ රටේ ඉන්න ජනතාවට මොනවද කරේ කියලා කියහන්කෝ. රටේ ඉන්න ජනතාවට හොඳක් කරාද? කරේ නෑ නේද? බලලා එතකොටත් කට වාගෙන නේද හිටියේ? දෙන්නුත් තොපියේ විල කට වාගෙන හිටපන්ලා ටිකක්. පොඩ්ඩක් ඉවසපන්ලා. ඇහුණද? මේ අර ජනතාව යනවා නේද? එලවන්න යන ජනතාවට හොඳ වචනයක් මම කියන්නේද? අර දෙනදේ කාලා වෙනදේ බලන් ඉන්නේ නැතුව මේකට පාරට බහැලා යන්න ගියා නම් අපි අරගලයේ කරපු අරගල කරුවන්ට ඇවිල්ලා ඒ කියන්නේ ඇවිල්ලා අරගල කරුවන් 3400 ගානක්ද කොයිද ඉන්නවා? හැමෝටම නඩු තියෙනවා. උන් ඇවිල්ලා මේ දේශපාලකයෝ ඉන්නව නේද? අපිට හරියවිලා අදට වෙනකම්ම අර ලෝයස්ලාට ඇත්තටම පින් සිද්ධ වෙන්න අදටත් අපිට ඇවිල්ලා ලෝයස්ලා ඉන්නවා. අපේ නඩුවේ ඇවිල්ලා අදටත් කතා කරනවා. ඇහුණද? මුන්ව විශ්වාස කරලා ගියා නම් බලට සිද්ධ වෙන්නේ මොකක්ද දන්නවද? හැම මාසෙම ඇවිල්ලා නඩුවට එකෙක්වත් බලන්න එන්නේ නැහැ. උඹලගේ අතින් තමයි වියදම් කරන්න වෙන්නේ. ඇහුණද? ජනතාවට ඇවිල්ලා මේ රට දැන් මුන් කියනවනේ මේ දැන් අනුර කුමාර ජනාධිපතිතුමා හොඳ නැහැ කියලා කියනවනේ. එතකොට මොකಾದ හොඳ මෙතන? සජිත්ද? නැත්නම් නෑමලයාද? නෑම්බලියාද? නැත්නම් දිලිත් ජයවීරද? කවුද හොඳ? පොට්ටුව හොඳද? UNP හොඳද? සජ්ජබේ හොඳද? කවුද හොඳ? ජනතාවට වැඩක් කරයි කියලා හිතනවද? මෙච්චර කාලයක උන් වැඩක් කරාද? වැඩක් කරේ නෑ නේද? උන් මොනවද කරේ? උන්ගේ දරු පවුල්, උන්ගේ වටා පිටා ඉන්නේ හොරුන් ටික උන් රැක්ක නේද? උන්ගේ දරු පවුල් සමාත් කරා. අපේ සල්ලි වලින් උන්ගේ දරුවන්ට ඒවිල හොඳ සුරසැප දුන්නා. උන්ගේ දරුවන්ට වාහනේ අරන් දුන්නා නේද? අතර වටේම ඉන්න උන්ගේ ගෙවල් වල ඇවිල්ලා ටොයිලට් හොදන උන්ටත් ඇවිල්ලා වාහන තියෙනවා. ඇහුණද? ටොයිලට් හොදන උන්ට ඇවිල්ලා ගෙවල් තියෙනවා. හොඳ වටිනා ගෙවල් තියෙනවා. ඇහුණද? මේ ජනතාවට බොරු කියලා මුන් මෙච්චර කාලයක් ඡන්දය ගත්ත නේද? සජිත් කියන ඇවිල්ලා මට හිතුණා මේ සජිත් ජනාධිපති කියලා හිතාගෙන තමයි මේ දේවල් කියන්නේ කියලා. මට ඕකට එනවා කියන්න හොඳ වචන දෙකක්. පව් සුරංගනා සීන සැබෑ වෙන්නේ නැහැ. එතකොට ඇවිල්ලා හිර දිනව නේද? හිර අනිත් පැත්තෙන් පායන්න ඕන. මේ වගේ උන්ට රට දෙනවනම්. මෙතන ඇවිල්ලා කාට දන්නවද අවශ්‍ය තියෙන්නේ? හොරුන්ට, කොල්ල කන උන්ට තමයි අවශ්‍ය තියෙන්නේ. ඒ වුණාද? දැන් උන්ගේ අර උන් කරපු වැඩ ටික ඔක්කොම දැන් එලිදරව් වෙනවනේ. එලිදරව් වෙද්දී පාර්ලිමේන්තුවේ හිටපු ගියවුන් දැන් ඉන්න උන්ගේ නමවල ඔක්කොම එළියට එයි කියලා මුන් බය වෙලා ඉන්නේ.
හැවුනද? ඒ හින්දා තමයි ජනතාව පාරට බස්සලා නිකන් මේ ආණ්ඩුවේ විල හැල්ලුවට පත් කරන්න හදන්නේ. පොඩ්ඩක් ජනතාව කල්පනා කරන්න. ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මේ ගත්තු මේ රට දිනව නේද? මේ රට සම්පූර්ණම විනාශ වෙච්ච රටක්. එවනද ඩොලර් බිලියන 100යි දශම ගාණක් ණය වෙලා තිබ්බ රටක් තමයි ගත්තේ. දැන් හැම ජනතාවම සතුටින් සන්තෝෂයෙන් ජීවත් වෙනවා. දැන් මොකද්ද අවශ්‍ය තියෙන්නේ? හොරුන්ට තමයි මෙතන අවශ්‍ය තියෙන්නේ. ආයෙමත් මේ රට විනාශ කරන්න. අපි නම් කියන්නේ නැහැ. ඔයාලට වෙන්න තියෙන දේ ලස්සනට වෙයි. මොනා කරන්නද? උඹලා ගිය ගමම්ම එතන ඇවිල්ලා ගින් රංචු පිටේ රොත්ත පිටින් ගින් ඉටගත්තු ගමම්ම ඇවිල්ලා ජනාධිපතිතුමා හරි මෙන්න මේ මම ඇවිල්ලා මේ මම ඉල්ල ආස් වෙන්නම් කියලා ජනාධිපතිතුමා උඹලට මේ රට බාර දීලා යයි කියලා උඹලා හිතනවද? එහෙම යන්නේ නැහැ. අර කලිසමේ චූ කරගෙන ගියේ. ඇවුනද? බංකර් එකකින් ඇංගුනේ. ඇවුම් වගේ හොරා කාලා නැහැ. ඇවුනද? මිස්ටර් ඒකේ බල හිතන විදියට නෙමෙයි. මේ රට හදලා ගොඩ අරගෙන තමයි ගෙදර යන්නේ. එතකන් ගෙදර යන්නේ නැහැ. යන්න දෙන්නෙත් නැහැ. මෙතන දැන් කුඩු වයිස් ඕවත් දැන් ඔක්කොම ඉවර වීගෙන එද්දී මුන්ට අවශ්‍ය තියෙන්නේ මේ රට ආයෙම සොම්බි රටක් කරන්න. කාලා කන්නේ මක බෑවිලා තොපිව යන්න. තොපි මක බෑවිලා යන්න ඕන. ඇහුණද? මේ ජනතාවට එවිලා රටක් ජීවත් වෙන්න රටක් ඉතුරු කරපල්ලා. තොපි එවිලා තොපි දැන් තොපිලා ඔක්කොම වයසට ගිහින් ඉන්නවනේ. තොපි එට අනිද්ද වෙද්දි තොපි මැරිලා යනවා. තොපේ දරුවන්ට එවිලා රටක් ඕන. ඔතනට යන්න හිතාගෙන ඉන්න කාලා කන්නි ටිකට තමයි කියන්නේ. ඇහුණද? ගියායෙන් පස්සේ නඩුවක් වැටෙනවා. නඩුවක් වැටලා අවුරුදු ගාණක් මේ නඩුව එවිලා හැදගෙන යයි. ඔච්චර තමයි වෙන්නේ. බලාගමුකෝ ලබන මාසේ ජනාධිපතිතුමා හැම දෙයක්ම එවිලා ඕකට සරසයි. ලස්සන දේවල් ඔක්කොම ලෑස්ති කරලා තියයි. හරිද?